ගෞරවනීය මෙහෙයන් වහන්සේලාගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අවසරයි. අද දින උදෑසන රැස්වීම මෙහෙයීමට ඇත්තේ ප්‍රඥා නිවාසයේ අපිටයි. ප්‍රථමයෙන්ම ගීතයකින් අප සැම පිනවීම සඳහා තුන ශ්‍රේණියේ වතිල සොයිරාට ආරාධනා කර සිටිනවා. දෙන්න ප්‍රමණයේ ගීතයක් ගායනා කිරීමටයි. සමන් පිච්ච මල් නිරුණු නිල්තන් කොළ පිට්ටනියක් වගේ ආස අන්න බල කොච්චර ලස්සනද ඇට බකමු නොපියාපති අනිත් කුරුල්ලා නිදති ඕතුවල එල්ලි මා වවුලෝකේ ගසති මගේ සුරතල්ලක් වාගේ මාලේ මුතුවට වාගේ මෙරට එන්න පිළිබින්ද අද මොකක් ඒ වාගේ අසාසිතේ ඔබට ස්තුතියි. ස්තුතියි සොයිර ඔබට. මීළඟට ඉංග්‍රීසි භාෂාවෙන් කවියක් ඉදිරිපත් කිරීමට පහ ශ්‍රේණියේ තිසජ මල්ලීට ආරාධනා කර සිටිනවා. Respectful venerables, my dear teachers and dear brothers and sisters, today I am going to recite a poem. Good morning everybody by Anne Wojcicki. Good morning, a bright day and fine. No talking, no walking, it's lesson time. Don't bite your pencils, don't rock your chair. Good morning, teachers right there. Thank you. ලියවඩ මීළඟට කතාවක් ඉදිරිපත් කිරීම සඳහා 10 ශ්‍රේණියේ ඒෂානි සොයිරයට ආරාධනා කර සිටිනවා. ගෞරවනීය මෙහෙණින් වහන්සේලාගෙන්ද ආදරණීය ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අවසරයි. මම මෙතනට පැමිණියේ සාරධර්ම සුරකගෙන මාතෘකාව යටතේ වදන් පෙළක් ඔබ හමුවේ තැබීමටයි. සාරධර්ම යනු මොනවාද? සාරධර්ම කියලා කියන්නේ අපගේ ජීවිත සාර්ථක කර ගැනීම සඳහා රටට වැඩදායී පුරවැසියෙකු බිහි කිරීම සඳහා අපට අවශ්‍ය වෙන වැදගත් වෙන යහපත් ගුණාංග සහ යහපුරුදුයි. සාරධර්ම වලට උදාහරණ ලෙස වැඩිහිටියන්ට සැලකීම, ගුරුවරුන්ට සැලකීම, මව්පියන්ට සැලකීම, යහපත් වචන කතා කිරීම ආදිය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පුද්ගලයන් සමග යහපත් අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමට සාරධර්ම වැදගත් වන්නේ කෙසේද? සාරධර්ම බොහෝ ප්‍රමාණයක් අපිට ඒ සඳහා වැදගත් වෙනවා. ඒවා ලෙස වැඩිහිටියන්ට සැලකීම, ගිලානෝපස්ථානය, ආගන්තුක සත්කාරය හඳුන්වන්න පුළුවන්. අපි යහපත් සම්බන්ධතා පවත්වා ගන්න ඕන පුද්ගලයන් ලෙස මව්පියන්, ඒ වගේම පවුලේ අනෙකුත් ඥාතීන් හඳුන්වන්න පුළුවන්. ඒ අය සමග යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීම ප්‍රිය වචන කතා කිරීමද වැදගත් වෙනවා. ඒ වගේම පරිසරය ආරක්ෂා කිරීමේදීත් අපි සාරධර්ම වර්ධනය කර ගැනීම වැදගත් වෙනවා. ඒ කෙසේද? පරිසරය ආරක්ෂා කිරීමේදී අප පරිසරයට කැලිකසල එකතු කරන්නේ නැතුව පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. ගංගා ඇලදොලවත් පිරිසිදුව තියාගන්න ඕනේ. ඒ වගේම වනසතුන් ආරක්ෂා කරන්න ඕනේ. හෙට දින ජය ගැනීමටත් සමාජයේ බැබලීමටත් අපිට සාරධර්ම රැක ගන්න ඕනේ. යහපත් සමාජයක් ගොඩනගා ගැනීම සඳහා මේ වගේ කරුණු අපි හිතටගෙන අනාගත ලෝකයේ හැඩගැස්වීමට සාර්ථකව මුහුණ දෙමු. මගේ කතාව අවසානයේ අසාසිත ඔබ සමග සම්මා සම්බුත් මීළඟට අලංකාර ගීතයක් ඉදිරිපත් කිරීම සඳහා එක ශ්‍රේණියේ නේජා සොයිරයට ආරාධනා කර සිටිනවා. පියමා යමි හරි සැහැල්ලුවේ
මේක ලංකා. Dale,